අයිබෝන් හෝටම් සයිකොලජි තිරෙන YouTube චැනලකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපේ ජීවිතයේදී අපිට ඕනෑ තරම් බොරුකාරය හමු වෙනවා. සමහර බොරු අපිට හානියක් නොවනත් ඒ සමහර බොරු නිසා අපේ ජීවිතය ඔකු ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් කෙනෙක්වාට බොරුවක් කියද්දී ඒක අතට මාල්ල ගන්න පුළුවන් සරල මනෝ විද්‍යාත්මක රහස් පහක් ගැනයි අද අපි කතා කරන්නේ. පළවෙනි දේ තමයි බොරුවක් කියන කෙනෙක් සාමාන්‍ය කෙනෙක්ට වඩා ගොඩක් විස්තර කියන්න උත්සාහ කරනවා. ඔයා පොඩි ප්‍රශ්නයක් ඇහුවත් ඔවුන් ඒකට අදාළ නැති ගොඩක් දේවල් පටරවලා කියන්නේ බොරුව ඇත්තක් වගේ ඔයාට ඒත්තු ගන්නවන්නේ. ඔවුන් හිතන්නේ ගොඩක් විස්තර කියද්දී ඒක විශ්වාසවන්තයි කියලා. ඒත් ඇත්තටම වෙන්නේ ඒක අනිත් පැත්ත. දෙවන කරුණ ඇස්මග හැරීම හෝ ඕනවට වඩා බලා සිටි මනෝවිද්‍යාවේදී ඇස් දෙක එය කන්ටැක් කියන්නේ හිත කියවන්න පුළුවන් කැඩපතක් වගේ. බොරුවක් කියන කෙනෙක් එක්ක ඔයාගේ ඇස් දිහා බලන්න බය වෙනවා. එහෙමත් නැත්නම් ඔවුන් බොරු කියනවා කියලා ඔයාට සැකහිතේ කියලා බයට ඕනවට වඩා ඔයාගේ ඇස් දිහාම බලාගෙන ඉන්නවා. මේ අස්වාභාවික ඇස් බැල් මුළුවන් ඔවුන් මොකක් හරි හංගනවා කියලා ඔයාට දැනගන්න. තෙවන කාරණේ ශරීර භාෂාවේ වෙනස්කම්. බොරුවක් කියද්දී මොළයට ලොකු පීඩනයක් දැනෙනවා. ඒ නිසා ඔවුන්ගේ ශරීරයේ නොදැනුවත්ම වෙනස්කම් වෙනවා. උදාහරණයක් විදියට නිකටල්ලන එක, නාය පිරිමදින එක හෝ අතාවමැතිගේ තොල් තෙත් කරන එක වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ අස්සා කකුල් සංසුම්ම තියාගන්න ඔවුන්ට කොටක්ම අමාරු. හතරවන කරුණේ ප්‍රශ්නයට ප්‍රශ්නයකේම පිළිතුරු දීම. ඔයා මොකක් හරි කෙලින් ප්‍රශ්නයක් ඇහුවාම බොරුකාරයෙක් කරන්නේ ඒ ප්‍රශ්නයම ආපහු ඔයාගෙන් අසන එක. උදාහරණයක් විදියට ඔයා ඒක කළාද කියලා ඇහුවොත් ඔවුන් මම ඒක කළාද කියලා ආයෙත් ඔබගෙන්ම අහනවා. ඔවුන් එහෙම කරන්නේ බොරුවක් ගොතන් තප්පර කීපයක වෙලාවක් ලබා ගන්න. පස්වන කාරණාව කතාවේ අනුපිළිවෙල පටලවා ගැනීම. කොයාට කෙනෙක් ගැන සැකයි නම් ඔවුන් කියපු කතාව පිටිපස්සේ ඉඳන් ඉස්සරහට ආපහු කියන්න කියන කෙනෙක්ට මේක ලේසි. ඒ බොරුවක් ගොතු කෙනෙක්ට ඒ අනුපිළිවෙල මතක තියාගන්න අමාරු නිසා ඔවුන්ගේ කතාව පරස්පර වෙන්න ගන්නවා. මේක තමයි බොරුකාරයෙක් අල්ලගන්න තියෙන ලේසිම සහ හොඳම ක්‍රමය. ඉතින් මේ කරුණු පහ පාවිච්චි කරලා ඔයාට පුළුවන් බුද්ධිමත්ත මිනිස්සුන්ව හඳුනා ගන්න. මේ වීඩියෝ එක වටිනා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා යාළුවොන්ට බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේ වටිනා මනෝවිද්‍යාත්මක රහස් දැනගන්න දැන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ආයෙත් දවසක හමු වෙමු. සුබ දවසක්.